දැන් බණ්ඩාරට ළඟට ඇවිල්ලා ඉන්නේ. ටවුන් එකට යන්න කලින් කීනිගම පාර කියලා මෙතනින් උඩට පාරක් තියෙනවා. අන්න ඒ පාරේ තමයි එන්න තියෙන්නේ. දැන් තමයි අපි මැප් එක ඔන් කරගත්තේ. ඔයාලට පේනවා ඇති මේ කීනිගම පාරේ ළඟ ඉන්නේ අපි. එතනින් උඩට තමයි යන්න තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු එතනින් උඩ. අපි බණ්ඩාරවල සෙන්ට්‍රල් ඉස්කෝලේ ළඟ ඉඳලා මේ පාර දිගේ ආවා. මෙතනින් ආවට පස්සේ ඔයාලට පේනවා ඇති නික්ෂ්බෝධාරාමයේ කියලා පන්සලක් තියෙනවා. ඒ පන්සල ළඟින් මෙහෙම උඩ පාරේ තමයි යන්න තියෙන්නේ. මැප් එකේ නම් තියෙනවා. අපි ගිහිල්ලා බලමු හරිද කියලා. මේ පාරේ ගිහිල්ලා උඩට. අපි දැන් නායකත් ස්ට්‍රීට් එකට ඇතුල් වුණා. ඔයාලා වීඩියෝ එකේ රකින්න ඇති. බෝඩ් එකක් ගහලා තියෙනවා නායකත් කියලා. අන්න එතනින් තමයි ඉන්න ඕනේ. අර ඉස්පිස්ටන් යන පාරත් ඒකම තමයි දැන් මැප් එකේ ඉන්නේ. බලමු ඉස්සරහට ගිහිල්ලා කොහොමද කියලා.
පොයින්ට් එක පහු කරගෙන උඩට ආවා. මේ පාර ගිහිල්ලා ලිප්ටන් සීට් යන්නත් පුළුවන්. දැන් අපි යන්නේ ලිප්ටන් සීට් වලට ගිහිල්ලාම එන්න මේ පාරේ නායබැද්ද වී පොයින්ට් එක ළඟ ඉඳලා කිලෝමීටර් 3.5ක් විතර තියෙන්නේ. මේ ලිප්ටන් සීට් වලට අපි මෙතන ඉඳන් කනවද? මෙතන ඉඳන් කනවද? උඩට ගිහලා ගමු. මෙතන කකා යමු. චුටි කියලා කඩලා ගන්න. මම ගන්න. Come on, little bit.
දුන්නා. ඔයාලා දැක්කද ටිකට් කවුන්ටර් එතනින් තමයි ටිකට් දෙන්නේ. මේ ටිකට් එක උනා අපි ලෝකල් අයට ඉන්න 200ක් යනවා. කලින් නම් මෙයා තේ කෝප්පයක් තියාගෙන තමයි හිටියේ. මේ දැන් තේ කෝප්පේ නැති වෙලා දෙනවා. මෙතනින් ආවට පස්සේ පහළ 180 වගේ මේ view එකක් පහළ බලා ගන්න පුළුවන්. මෙතනින් පහළට එද්දි මේ පහළ කෙලින්ම හම්බන්තොට පැත්ත පේනවා කියලා තමයි කියන්නේ. මෙතන මේ ලස්සන view එකක් තියෙනවා. ඒ වගේම මෙතන ගොඩක් තැන් පේනවා. හඳපානගල, චන්ද්‍රිකායල, එතකොට උඩවලවේ, වැඩිහිටි කන්දේ වගේ ගොඩක් තැන් පේනවා. මෙතනින් අනිත් එක මේ ලිෆ්ටන් ෂීට් වෙන පාරවල් දෙකක් තියෙනවානේ. ඉතින් අපි ආවේ නායබැද්ද. අපි බණ්ඩාරවල නායබැද්ද පාරෙන් ආවේ. මේ මෙතනින් එහාට ආයේ තියෙනවා හපුතලේ පැත්තෙනොත් එන්න පුළුවන් පාරක් තියෙනවා. මෙතනින් එහාට ගියාම ජලාශ නම් ගොඩක් වෙනවා. තනිකරම ජලාශ වලින් වට වෙලා තියෙන්නේ මේ කොනේ ඉඳලා එහා පැත්ත කොනටම යද්දි ඔයාලට පේන්නේ නැතුව ඇති. තනිකර ජලාශ ගොඩක් තියෙන්නේ. හැමතැනම ජලාශ වගේ පේන්නේ. මෙතන උස කීයක් කියලාද කිව්වේ? 1950 මුහුදු මට්ටමේ ඉඳලා 1950ක උඩින් තමයි තියෙන්නේ. ඔයාලට ආවොත් තේ එකක් එහෙම බීලා යන්න උඩ පොඩි කඩේකුත් තියෙනවා. අලුතෙන් හදන මේ බිල්ඩින් එකක් තියෙනවා. මෙතන පහළ තියෙන වොෂ්රූම් එහෙම. මෙතන අර නායබැද්ද view point එකේ ඉඳලා නම් කිලෝමීටර් 4.5මාරක් විතර අපි පහළදිත් කිව්ව කිලෝමීටර් 3.5මාරක් විතර තියෙන්නේ. ඔය නායබැද්ද view point එකට බණ්ඩාරවල ඉඳලා කිලෝමීටර් 10ක් විතර ඇතිනේ. ඔව් එතකොට මේ අතන තිබ්බේ කිලෝමීටර් 13ක් රෆ්ලි තියෙනවානේ. අනිත් එක දැන් අපි එන ගමනත් ගොඩක් මේ ටුක් තිබ්බා. මේ ගොඩක් අය එන්නේ මෙහි ට්‍රැවල් කරන්න වීල් වල. ගොඩක් ෆොරිනර්ස්ලා තමයි හිටියේ මේ වෙනකම්. මේක ලස්සන view එකක් තියෙනවා. දේශගුණය හොඳයි. අනිත් එක ලස්සන මේ තේ ලස්සනටම වල තියෙනවානේ මෙහි. ඔව් තේ ගානටම කපලා තියෙනවා නේද? මාරම ලස්සනට තේ දළු එහෙම. එහා පැත්තට මෙතනින් එහා පැත්තේ මේ කොහොමද 170ක වගේ view එකක් තියෙනවා අනිත් මේ ඒ වටේටම තියෙන්නේ නම් තේ ගස්. ඔයාලට පේනවද මේ තේ දළු? ලස්සනට තියෙන තේ දළු ගානටම කපලා දෙනවා. ලංකාවේ ඉස්සෙල්ලාම තේ වවලා තියෙන්නේ මේ ලිෆ්ටන් වල. මෙහි විශ්වාස කරනවලු මේ ඉස්සෙල්ලාම තේ වවලා තියෙන ලිෆ්ටන් වල ඒ 19 වෙනි ශතවර්ෂයේදී.
මේක ගැන පොඩි විස්තරයක් කරනවා. අපි අහලා බලමු මොකක්ද කියලා. හරි මැඩම් ඔකටම වෙල්කම් ටු ද ලිප්ටන් සීට්. මගේ නම නාරායනන්. මම තමයි අවුරුදු 17ක් මෙතන එනගටියට පැහැදිලි කරන්නේ. මෙතන විශේෂයක් තියෙනවා කියන්නේ සර් ලංකාවල තියෙනවා පළාත් 9යි. ඒ පළාත් 9යි පළාත් පාක් බලන්න එක තමයි මෙතන විශේෂයි. ඒ පළාත් පාක් කියන සර් අද පොඩ්ඩක් මිස්ටේක් ආවා. නැත්තම් මෙතන ඉඳලා මධ්‍යම පළාත පේනවා. නෝරලිය, සිරිපාද, පිදුරුතලාකල, ඕටන්තන. මේ පැත්තේ ඔව් අම්බවෙල, වැල්සන් පට්ටිපොළ, කිරිගල්පොත්ත, අග්ගල, නක්කල්ස් වෙනක වෙනවා සර්. අර පැත්තට සබරගම් පළාතට අර උඩවල පේනවා. උඩවල ජලාශය. ආ පැත්තේ මෙන්න. අරක චන්ද්‍රික වැව, ඒත පේන සූර්ය වැව, මත්තල එයාපෝට් වෙයිලා සර්. මේ පැත්ත බලංගොඩ බම්බේ ඉන්න කුරකල් පන්සල වෙනක පේනවා. මේ පැත්තේ දකුණු පළාත හොඳේ පේදින්න. අම්මදට මෝදු කතරගම තිසමරම වෙල්ල වය සර වැව පේන අන්දපන කලවව. වෙඩීටි ගඳ වෙයිලා සර්. ඊට වැව එතලි වැව. මේ පැත්තේ පන්නවල වීරවල තිසමරම ලොලු කම්බර ලයිට් හවුස් වෙනක පේනවා සර්. අර උඩට කියන නැගෙනහිර පැත්ත පේනවා සර්. ගම්පාර, සීමලන්ඩෝ, බුත්තල, අරගම්බ, පොතුවිල්, මොනරාගල, බැලවත වෙනක පේනවා සර්. මේ ඌවා පළාතට බදුල පසන නමනකොළ එල්ල මයාංගන වෙනක පේනවා. මෙතන උස තියෙනවා සර් මීටර් වලින් 1970යි අඩි 6300 තියෙනවා සර් මුහුදු මට්ටමේ උස. මේ ලිප්ටන් සර් කියන කෙනා මෙයා තමයි සර් 1800 ලංකාවට අවිලා තේ අදවල ලිප්ටන් ස්ලෝන් ටී කියලා පළවෙනි ඉඳලා දුන්නේ කෙනා මෙයා. ජේ තෝමස් ලිප්ටන් එයාගේ වත්ත තමයි සර් සම්පූර්ණම අක්කර 2500 තියෙනවා සර් ලිප්ටන් සර්ක තමයි ඉති මේ යනකොට ආණ්ඩුවට දීලා ගියා. ආණ්ඩුව කියන්නේ එත් දෙකේ සිනමා මිත්‍රම ගාලා තමයි දීලා ගියේ. දීලා ගෙන මෙයා දුන්නේ මෙයා ස්කොට්ලන්ත කියලා නැති වුණා. නැති වෙනකොට වයස 83යි. ඊට පස්සේ මෙයා දුවලා තමයි සර් එත් දෙක වෙනක පාලනය කරේ. දුවලට කරගන්න බැරි වුණාට පස්සේ තමයි ආණ්ඩුවට දුන්නේ. ආණ්ඩුවත් අවුරුදු 20ක් විතර පාලනය කරා සර්. ඒගොල්ලන්ට පාඩි යනවා කියලා දැන් ප්‍රයිවේට් ලංකම් කම්පැනි කියලා ඒගොල්ලන්ට බදු දෙලේ දෙනවා. බදු කියන සර් 99 බත් දම දෙලා දෙන්නේ. දැන් මුළු ස්ටේට් මේ ලංකම් කම්පැනි තමයි නඩත්තු කරන්නේ. ඒකයි මෙතන විශේෂයක් තියෙනවා කියන්නේ ලංකාවල තියෙන පළාත් 9 වලින් පළාත් පාක් බලන එක විශේෂයි. ඉස්සල්ලා තේ අඳුරගත එක්කෙනා විලා සර් ටේම් ස්ටයිල් ලූල් කොන්දර කැන්ඩි කියන්නේ එයා තමයි ලංකාවට මුලින්ම කොපි ගෙනාවේ. කොපි ගෙනල්ලා දෙනවා සර් ඒක ලැඩ දුනා. ඊට පස්සේ මොනවද කරේ? ඉන්දියාව කියලා තේ ගෙන පෙරාදෙනිය. පෙරාදෙනිය ගෙනල්ලා තේ දුවා ඒක පොලෝරි ගෙන. ඊට පස්සේ මොනවද කරේ? කැන්ඩි ලූල් කොන්දර අරන් ගිහලා තේ දුවා. දෙනොත් පළවෙනි ටෙක් අතිනවා සර් කැන්ඩි ලූල් කොන්දර දෙල්තොට. එයාට අදාගන්න බැරි වුණාට පස්සේ තමයි සර් මෙයා අදවල ලිප්ටන් ස්ලෝන් ටී කියලා ඕල් රටේ මේ ප්‍රසිද්ධ කරේ කෙනද මෙයා. ජේ තෝමස් ලිප්ටන්. ලිප්ටන් සීට් කියන්නේ ඒත් ඔසර අතන පොඩ්ඩක් ගලක් තියෙන. ගල තමයි ලිප්ටන් සර්ක එත්ත සීට් එක. ස්වා පිටින් ඇවිල්ලා උදේ පාන්දර ගලක වාඩි වෙලා තේ බීගෙන මුළු ස්ටේට බලනවා. ඒ වාඩි වෙච්ච ගලයි මෙයාගේ නම තමයි සර් මෙතනට ලිප්ටන් සීට් කියලා වෙයි. මෙයා තමයි ලිප්ටන් කියලා ඕල් රටේ දැනගන්න ඕනේ කියලා තමයි සර් මේක පිළිම අදලා ගෙනලා මෙතන තියෙන දෙනවා. ඕමෙන්ද සර්. ලිප්ටන් සීට් එකේ ඒත්තුව සර් මේක තමයි ඉතින් පාන්දර අස්වා පිටින් ඇවිලා මෙතන ලිප්ටන් සීට් ගලකා වාඩි වෙලා තේ බීගෙන මුළු ස්ටේට බලනවා. ඒ වාඩි වෙච්ච ගලයි මේක නම තමයි සර් මෙතනට ලිප්ටන් සීට් කියලා වෙයි. මෙයා තමයි ලිප්ටන් කියලා ඕල් රටේ දැනගන්න ඕනේ කියලා තමයි ලංකම් කම්පැනි එක මේක පිළිම අදලා ගන්නලා මෙතන තිනවා. ඊට අමතරව දැන් ලිප්ටන් සර් කොහමද ලංකාවට ආවේ කියලා ඒත්තුව සර් මෙයා ඕස්ට්‍රේලියාවට තමයි තරණ කාලේ කොළඹට ආවේ. කොළඹට ආවට පස්සේ මෙයා තේ ස්පෝට් කරපු එක දැක්කට පස්සේ මෙයාට ආසක් හිතන තේ බිස්නස් එකක් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි ඒක පාදට කියලා ඇහුවා. my father going to the Australia. My like in the tea business. Why my son going to the Australia? Now father like my like in the tea business. Okay my son, you like in the business. කිව්වට පස්සේ ලිප්ටන් සර් කෙලිම ගියා ඉංග්ලන්ඩ්. ඉංග්ලන්ඩ් කියලා තේ ස්පෝට් කරා මෙයා ටික දුන්නා. දුන්නාට පස්සේ මොනව කරේ ඊළඟට ගියා ස්කොට්ලන්ඩ්. ස්කොට්ලන්ඩ් කියලා තමයි ගේකුත් අදාගෙන ටීප් ෂොප් එකක් අදාගෙන ටික දුන්නා. ලිප්ටන් සර් ඕල් ද ටයිම් ප්‍රසිද්ධ වුණා. ප්‍රසිද්ධ වුණා පස්සේ තමයි සර් මෙයා හිතුණා අපි ලංකාවේදලා ප්‍රසිද්ධනේ. කොහමද අපි ලංකාව ප්‍රසිද්ධ කරන්න ඕනේ කියලා හිතාගෙන තමයි සර් ඉන්දියාවේදලා කට්ටිය එක්කන් ඇවිල්ලා මේ කැලේ ඔක්කොම සුද්ධ කරලා තේවතුත් අදවලා ටී පෙට්ටිත් අදවලා ඉන්දියාවේදලා ආපු කට්ටියට පොඩි ගැවලුත් අදලා දීලා ලිප්ටන් ස්ලෝන් ටී ලිප්ටන් ලාගෝජි කියලා අපේ ලංකාව මේ දෝණු කරපු එක නේද මෙයා ජේ තෝමස් ලිප්ටන් සර්. ඕනේ. එතකොට අර සී සයිඩ් එක මුහුද එහෙම පේනවද? ඔව් සර් මේ පතේ හොඳ ලස්සනට උදේට පේනවා සර්. කොහමරි 11 පස්සේ තමයි සර් මිස්ට් එක පටන් ගන්නෙ. නල්ල හොඳ පේදින්න උදේට ආවන සර් ලස්සන මේ පළම කීප ඔක්කොම සේරම පේනවා. දැනට පේන සර් පල්ලා පේන කොස්ලන් ටවුන් එක. අර ග්‍රවුන්ඩ් වගේ පේන්නේ. ඒක තමයි උඩ දිලම සර්. අරක පුනාකල ස්කූල් පුනාකල වතු මේ වතු ඔක්කොම ලිප්ටන් සර්ගේ වතු තමයි සර්. මෞසාකල වත්ත මාකොන්ද වත්ත ඔක්කොම ලිප්ටන් සර්ගේ වතු තමයි සර් පේන ඔක්කොම. අර පුනාකල අලියෙක් එහෙම ඉන්නවා මේ අර උඩ තියෙන අර පොයින්ට් එක තියෙනවා සර්. අතන ඒ පාරේ ඔක්කොම එනවා සර්. ඒක අවසර අලිය එනවා සර් අවසර එනවා. අලියෙක් ඉන්නව නේද? ඔව් ගොඩක් ඉන්නවා සර් මම හිතන්නේ. අර කන්ද උඩ ඒ කියන්නේ පුනාකල. ඔව් පුනාකල පැත්තේ අවසර තමයි එන්නේ සර්. ඒගොල්ලන්ට කරදර කරන්නේ නැත්තම් මොකුත් කරන්න. ඒගොල්ලෝ කරදර කරන්න ඕන බනින්න ඕම හොඳ නැහැ සර්.
මේ පැත්තට වෙන්නේ නැහැ. මේ පැත්තට එන්නේ නැහනේ. නෑ සර් ඒ පැත්තට දෙපාර උත්තර ආවා එවිලා ගියා සර් මේට එවිලා මේ මෙවිලා මේ පැත්තට ගියා කිසිම කරදර කටක් දුන්නේ නැහැ එහෙම එවිලා ගියා තනි එකලියෙත් දෙන්නේ රංචෝ. තනියක තමයි සර් ඉන්නේ තනි එකනේ. එයාට කරදර කරන්නේ නැත්තම් මොකුත් ඒ පාඩේ යනවා ඔව් නේ. පිට කරදර කරන්න හොඳ නැහැ මේ පාරවල් දෙකක් තියෙනවනේ ඉන්න. ඔව් සර් බණ්ඩල්ල පාරේ එනවා බණ්ඩල්ල පාරේ තියෙනවා සර් මේ අපතල පාරේ තියෙනවා දැන් අපතල පාරේ එන එක තමයි සර් පොඩක් හොඳයි අපතලේ පාර. ඒ ලංකාපත කියලා කියනවා ඒ වුණාට සර් මම අපතල කියලා සර්ම මේ ෆැක්ටරි සර්ම බලාගෙන මේ ඉඳලා එන්න පුළුවන් එඩිසන් පරිපස්ට් එක එඩිසන් බලුවා එඩිසන් බලලා සර් මේ ලිප්ටන් සීට් එක ඇවිල්ලා මම තෝල ෆැක්ටරි ඔක්කොම සර්ම අනගෙන මේ පාරේ එන එක තමයි සේෆ්ටි සර් ඔව් මේ පාරෙන් නෝ. ඒ පාරේ බලන්න ලොකු දෙයක් නැහැ නේ මම බණ්ඩල්ල පාරේ ඔව් මේ පාරවන කොඩා විශේෂ තැනක් තියෙනවා බලාගෙන එන්න පුළුවන් සර් බලන්න යනවා. අපි ආයේ අර අනිත් පැත්තේ පාරේ. ඒ පාර තමයි ලංකාපත කියලා කියනවා සර් ඒ වුණාට මේ කියන එක තමයි ප්‍රසිද්ධ තියෙනවා ප්‍රසිද්ධ මේක. ලංකාපාර කියලා පෙන්නනවා ඒ වුණාට විශේෂ තැනක් නැහැ අර බලන්න මේ පැත්ත ඔක්කොම බලන ව්‍යවહાර මේ සියලුම ගොඩාක් දේවල් මේ ඉඳලා රිවීව් එක බලාගෙන අපතල ඉඳලා එන්න පුළුවන්. ආර පැත්තෙන් එන්නේ. ඔව් ඒ අර පැත්ත යනකොට මේ ඔක්කොම පේන උඩවල ඔක්කොම සියලුම සම්පූර්ණම අර ඉඳලා පේනවා. ඔව්. thank you uncle එහෙනම්. හොඳ බස්. ගොඩක් ස්තෝරේ ලස්සන හැමදේම 17යි දෙනට මට වත්ත පඩිනේ මඩම්. දෙනකට දෙන එක විතරයි සෙල්ලනේ. නැගදී කරදෙන. ඔව් මෙල්ලි එටපද කොර බලලා තිනවා මම පෙඩිය මැඩම් ගාලා මාතර මැඩම් බලලා තියෙන්නේ. එන කට්ටිය ඔක්කොම පෙන්නවා. වීඩියෝ කරලා ඒ දාලා තිනවා කොඩා කට්ටිය බලලා. මෙල්ලි ගන්න බලලා තිනවලු. වීඩියෝ එක එන කට්ටිය ඔක්කොම කිව්වා. ඔව් විස්තරය ගොඩක් විස්තර කරනවා. එතකොට කට්ටිය බලන ආසයිනේ. අනිවාර්යයෙන්. දැන් මේ වීඩියෝ එක අපිත් දානවා. ඔව් අපි වීඩියෝ දානවා. හරි හරි. අංකල්ට එනම් බායි කියලා අපි පහළට ගිහිල්ලා හම්බ. ඒකක් බොන්න බැරි. අපි බලමු උඩට ගිහිල්ලා ලිප්ටන් ටී කොච්චර හයිද කියලා. උයාගේ කියන නිදි. Ini malu ada. Pak, oi, apa lo ni? Mari, මොනවද තියෙන්නේ? කටන දෙන්න. මෙතන ඉන්නේ. අතන්ට අරගෙන නිකන් නාරංගල මේ පොඩි එකක් වගේනේ. ඒ අර ඔයා කිව්වේ පොයින්ට් එක නෙවෙයි. නෑ. පේන්ට් දෙයක් ගන්නවා. මෙතන තියෙනවා රොටි තියෙනවා පෑන්කේක් තියෙනවා සමෝසා තියෙනවා වඩේ තියෙනවා දුර්මිසක් තියෙනවා කීයක් තුනනවා අපි කාලා බලමු මොනවද ගන්නද රොටියක් නෝ රොටි අල්ලරම रोटी वडी का और हमें दिया डाल देना
ලොකුටත් දාන්න එපා දරයි. ඉතින් මම නෑ ලොකු සරන්න ලික්ටන් ෂේට් එක ලික්ටන් ටී එකක් බොන තීනේ ප්ලේන් ටී රිවිව් එක දෙන්න. අපි ගිහලා බලමු ලික්ටන් ප්ලේන් සීනි ඔක් ගන්න නැතුව බොන්න තියෙන ඉස්සෙල්ලාම. තේ බොන්න සීනි නැතුව හරි තේ. ඉතින් රහයි හොඳට කහට රහයි සුවඳ තඳුයි. කාට දැන් ඇඩ් එක කියන්න කට පාට රසයි. ඒ වටේ කරවල. කායක කන්නේ මට ළඟදී කියෝ හිටියන්නේ උණු රොටි සැරලුණු මිරිසකුයි තේකුයි ආය බොන්න. චීතල ගනගෙන උඩ මිරිසයි ප්ලේන් ටිය එකපාරටම එඩිසන් හරි කොහෙද කියලා මම වැඩි ආසයි මේක රොටියක් නෙවෙයි ඊස් රොටි නෙවෙයි ඊස් දාරන්නේ තිබිලා නැහැ Our hearts beat to the city streets. We began to feel the fire. We rise like tall buildings as the chemicals they take us higher. The night's young and it's just begun as she puts her hand in mine. We wanna chase the night, wanna dance to the light. Pull stars from the sky, just two hearts running wild. Never sleep, never stop. As we shout from the top, we're gonna be two hearts running wild. අපි දැන් ලික්ටන් ෂීට් වලට සමදීලා යන්න හදන්නේ මෙතන. මේ අපි නම් ආයේ නාය බැද්ද පැත්තෙන්. ඔයාලත් එනවනම් මේ පැත්තෙන් එන්න හපුසලේ පැත්තෙන් එනවට වඩා ලොකු view point ටිකක් බලා ගන්න පුළුවන්. නාය බැද්ද ස්ටේට් එක පහු කළා ඒ පාරේ ආවට පස්සේ තමයි එන්න තියෙන්නේ. මේ හපුතලේ පැත්තෙනොත් ලස්සන view එකක් බලා ගන්න පුළුවන් කියලා තියෙනවා. අපි මේ පැත්තෙන් නම් ගිහිල්ලා නැහැ. ඔයාලා එනවනම් නාය බැද්දේ පැත්තෙන් ඇවිල්ලා හපුතලේ පැත්තෙන් පහළට යන්න පුළුවන්. එහෙම ගියොත් මේ දෙපැත්තෙම view එක බලා ගන්න පුළුවන්. එනවනම් මේ වාහන වලට පාක් එකක් මේ මෙතන තියෙනවා. වාහන ගොඩක් නවත්තන්න පුළුවන්. මේවට නම් සල්ලි ගන්න පහලින් තමයි සල්ලි ගන්න පාක් එකට. ටිකට් එක. ඔව්. මේ ටිකට් එකට පහලින් සල්ලි ගන්න මෙතනට ඇවිල්ලා ඔය වෙලාවට ඉන්නත් පුළුවන්. උඩ පොඩි කඩයක් තියෙනවා එකෙන් ඒකක් එහෙම බීලා මෙතන සීතලයි දැන් මෙහෙට උෂ්ණත්වය කොහොමත් මේ දවස්වල මේ 29ක් විතර වෙනවා ඒ වුණාට දැන් මේක උඩට ආවට පස්සේ බණ්ඩාරවල ටවුන් වල වඩා ගොඩක් සීතලයි මේ පැත්ත. මෙතනින් පහළ මේ අනි කඳුරක් තියෙනවා. අපි එහෙනම් ලික්ටන් ෂීට් වලට සමු දීලා නාය බැද්දෙන් හම්බෙමු.
Besi apa namanya? Kilo. Waktu besi ya, besi ya. Hah? අලුත් ඒවානේ. Alut baru besar udah teman kalau ini. කිලෝ කීයද කිව්වේ? Besi apa namanya? 250. Oh, කිලෝ එකක් අරගෙන අපි දෙන්න බෙදාගමු. කිලෝ එකක් දෙන්න. කොලක් තියෙන ටිකක්. ini itu hotel sih. දුක් කැරට් නේ. මේ මොනවද? අතිගෝ වලේද? Oh. අපි දැන් ආවා නායපැද්ද view point එකට. මේ තමයි මේ දෙවිනියට හම්බෙන view point එක. මෙතන මේ ඔබ පාරෙන් ගිහිල්ලා තමයි යන්න පුළුවන් වෙන්නේ මේ ලිප්ටන් සීට් වලට. මෙතන පොඩි හට් එකක් එක්ක වටේටම වට කරලා ගහපුවට ඒක ලස්සන point view point එකක් තියෙනවා. මෙතන දාලා තියෙනවා නායපැද්ද ස්ටේට් කියලා. එතකොට මේ ස්ටේට් එකම අපි පහදින වෙද්දි වීඩියෝ එකේ දකින්නද මේ පහල වටේටම තියෙන තේවත්. ලස්සන කෙල්ලෙක් ඉන්නවා අතන්ට වෙලා. ලැජ්ජා යම්බරේන. දැන් ඇවිල්ලා තියෙන්නේ නායපැද්ද view point එක. ඔයාලට පෙන්නන්නකෝ පොඩ්ඩක් අපි කොහොමද කියලා. අපි ආවේ මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ පාර දිගේ. මේ පහළ පාර පේනවද? මෙතන මාර ලස්සනයි. හරිම ලස්සනයි. බණ්ඩාරවල ටවුන් එක නේ අර. අර අපි පහු කරගෙන ආපු ඒවනේ අර අතන තියෙනනේ අර ගොයිපොළ වල එහෙම. බලන්නකො තේවවල තියෙන හැටි. මේ මෙහෙම රෝමට. දැන් වෙලාව හවස 3:00. අර කුමල්ල ලස්කොනේ අර පේන්නේ. ඔව්. ඈතින් පේනවා කුමල්වල අසපුව. ආයෙත් පේන්නේ නැතුවද? මේ පැත්තෙන් අර පිල්කිස්ටන් පොයින්ට් එකටත් යන්න පුළුවන් කියලා කියනවා. මෙන්න මේ පැත්තෙන් ගිහිල්ලා පහල කට්ටිය අර තේදලු ඉඳලා අකර තේ ඒ ගස් ටික අයින් වෙලා තියෙනවා. කලින් මේ ගලවනවනේ අර තේමුල්. ඒ තේමුල් ගලවනවා. මම ගලවලානේ ආයි මම හිතන්නේ පුච්චනවාද කොහෙද? ඉච්චුඩ තමයි ආයි තේ ගස් ඉන්නවන්නේ. අර පැත්ත මේ කුඹල්වල පැත්තට ආයි තියෙනවා. මෙන්න මේ මැද තියෙන්නේ බණ්ඩාරවල. මෙහි පැත්තට එද්දි හපුතලේ පැත්තට යනවා ඇත්තේ. බණ්ඩාරවල පහ කරලා. ඈතින් කඳු පන්ති ගොඩාක් පේනවා. දැන් වෙලාව කීයද? 3:25යි. ඔව්යි. හැබැයි ලස්සනයි. උලම් පාරක් යනවා. කොච්චර આવුවත් එපත් නේ. beautiful පේනවා.
මෙතන වාඩි වෙලා ඉන්නත් පුළුවන් මේ ඔයාලට ඇවිල්ලා. මෙන්න මේ වගේ වැඩ නම් කරන්න බෑ මේ හැමතැනම දාලා ගිහිල්ලා තියෙනවා. මේ යාට ඇමිල් බොව්වද? මේක ගොඩක් කල් හදපු එකක් දැන් දිගලක් තියෙනවා නේද? මේක ටිකක් අර දිනගල view එක වගේ නේද? ලොකු view එකක් කියන්නේ 180 විතර view එකක් බලා ගන්න පුළුවන්. දිනගලට වඩා ලොකුවට පේනවා මෙතන. මෙතන පොයින්ට් එකේ තියෙනවා මේ ටිකක් මැප් එකක් වගේ එකක්. ඒ තියෙන පැති. කෙලින්ම තියෙන බණ්ඩාරවල. ඊට පස්සේ කොහෙද මෙන්න මේ පැත්තේ දකුණු අත පැත්තේ ඉඳන් පටන් ගත්තොත් මහමෙවුනාව බුද්දිස්ට් මහමෙවුනාව අසපුව ඊට පස්සේ රොක්තැන්න නේ ඊට පස්සේ බිඳුණු වැව ඊට පස්සේ තියෙන්නේ මොකක්ද අයිස්ලාබි ටී ෆැක්ටරි ඊට පස්සේ බණ්ඩාරවල බෝඹුරු වැල්ල වෝටර්ෆෝල් ඉතින් යාට තියෙනව නම් පේන්නේ නැකිලා බෝමුරු වැල්ල මේ හරිය කියන්නේ වැල්ලාවේ පැත්ත බෝඹුරු වැල්ල කියන්නේ වැලිමඩ පැත්තනේ වැලිමඩ පැත්තේ මේ පැත්ත වෙන්න ඕන මේ අන්තිමට තියෙන මේ පැත්ත ඉදල් ගසින් ඒක තමයි මේ පැත්ත හපුතලේ වෙන්න ඕන අපි දවසට ඉදල් ගසින් යන්නේ අර බලන්න මේ වලාකුළු මැදින් ඉර එළිය වැටෙන හැටි. ඕ ඒ ඉතින්ට විතරයි ඉර එළිය දෙන්නේ අර. දැන් චුට්ටක් අවු අඩු වුණාට මේ අවුගත් එක්ක තියෙන්නේ මාර සීතලක්. අපි එහෙනම් මෙතනට සමු දීලා අපි ඊළඟ ඒ පොයින්ට් එකට යන්න මේ පාර දිගේම පහළට යන්න තියෙනවා. පහළ මේ පොයින්ට් එකේ නේන සම්ගෙන්න මෙතන ඇත්තටම මහ ලස්සන මේ බලන්නකෝ මේ ඒ වතු පහළ වැලුවත් ඒවත් මත තරමන් වෙලා වගේ තමයි දැනෙන්නේ අර ටිකත් ඒ හැදිලා තිබ්බන ගොඩක් ලස්සනයි මේ මෙතන ලස්සනට තියෙන ඇති ඒ ඇట్లా තියෙන දවස් Speed to the city streets, we began to feel the fire. We rise like tall buildings as the chemicals they take us higher. The night's young and it's just begun as she puts her hand in mine. We wanna chase the night, wanna dance to the light, pull the stars from the sky, just two hearts running wild. Never sleep, never stop, as we shout from the top. We're gonna be two hearts running wild.
අපි දැන් නාය වැද්දේ මේ ඉස්සෙල්ලාම හම්බෙන view point එකට ආවා. මෙතන මුහුදු මට්ටමේ ඉඳලා 5740ක් උසයි. මේක නම් ගොඩක් පරණයි. බලන්න. මේකේ වටේටම තේ වත තියෙන්නේ. උඩ අර අතනත් view point එකක් තියෙනවා. අපිට ඒක මගහැරලා තියෙනවා. උඩ වගේම තමයි මෙතන නම් ලොකු view එකක් පේන්නේ නැහැ. ඒ වුණාට මේ වටේටම තේ වතු ගොඩාක් පේනවා. දැන් වෙලාව 4යි. අපි ඉස්සලාම යද්දි මේවට ආවෙත් නැහැ. ඒක කට්ටිය හිටපු නිසා. ඔව් අපි දැන් ඔහොම යන්න බලන්නේ. වීඩියෝ එකේ අවසන් කොටස මෙතනින් නිමා වෙනවා. අද දවස් හත් ලස්සනයි. ඔව්. ඉතින් වටේ මේදලා කඳු ටිකක් වටේ ගිහිල්ලා ආවා. ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින්